හායි ඔන්න අද පොඩි දෙයක් ඔයාලත් එක්ක අපි ෂෙයා කරගන්න හිතුවා ග්‍රොසරි shopping වීඩියෝ එකක් නෙමෙයි හැබැයි shopping ගිහිල්ලා ඇවිල්ලා මොනවද මේ සතියේට අපි ගෙනාපු groceries කියලා තමයි ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නේ. ඉතින් අපි දන්නවා සිංගප්පූරුවට මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් එන්න බලාගෙන ඉන්නවා. ඉතින් එයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. මොකද මෙහි තියෙන groceries මොනවද? හැබැයි හැම grocery එකකම නම් ගාණ මතක නැහැ. මතකේ වගේ price එකක් කියන්න. ඉතින් එහෙනම් බලමු මේ සතියේට අපි grocery shopping කරලා ගෙනල්ලා තියෙන බඩු මොනවද කියලා බලමු. ගොඩක් groceries අපි ගන්න යන්නේ fair price එකට තමයි. මොකද ඒක අපිට ලේසි එකම තැනකින් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඊට අමතරව තව giant එකට යනවා පළතුරු වගේ ගන්න. ආයෙ මුරුගන් එකටත් යනවා. ඉතින් අපිට ඕන කරන දේවල් ගන්න. ඉතින් මුලින්ම දිනනවා අපේ ගෙදර නම් නැතුවම බැරි දේ කොච්චර ගෙනාවත් හරි ඉක්මනට ඉවර වෙනවා. බිත්තර ඉතින් 30 පැක් එකක් ගෙල්ලා තියෙන මේක සතියට කිව්වට සමහරවිට සතියට මදිත් වෙනවා නේද? ඔව් අපි මැද්දෙන් සමහරට බිත්තර වගේ පොඩි පොඩි දේවල් විතරක් ගේන්න සමහරලාට යනවා නේද? ඔව් මේක උනානා මට මතක විදිහට $6.65ක් වගේ ගාණක් තමයි බිත්තර 30 පැක් එක fair price එකෙන් ඔයාලට ගන්න පුළුවන් සිංගප්පූරු ඉන්න කෙනෙක් නම්. ඊළඟට තියෙනවා granola එක. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි ඩිනර් වලට වගේ පාවිච්චි කරනවා. ඉතින් මේක ඔස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. ඔව් ඉතින් ඒක තමයි අපි පොඩ්ඩක් කියන්න ඕනේ මෙහි සිංගප්පූරු වල වර්ග ගොඩාක් තියෙනවා. අපි පාවිච්චි කරන්නේ අපි දෙකක් තුනක් විතර අපි try කරලා බලලා මෙන්න මේ red tractor කියන එක මේක ඔස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඕක තමයි අන්තිමට අපි settle උනේ නේද? ඔව් මේකත් $8 ගාණක් වගේ තමයි මතක. ඒකට අරන් දෙනවා Milo එකක්. අනිත් එක තමයි මේ කිරි පිටි. ගොඩක් වෙලාවට මෙහි තියෙන්නේ fresh milk. මෙහි අය කිරි හදන්න පාවිච්චි කරන්නේ එක්ක milk made. ඉතින් පිටිකිරි වර්ගත් Nespresso cowhead ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් අපි නම් ගොඩක් වෙලාවට මේ cowhead එක තමයි පාවිච්චි කරන්නේ. මේකට ගොඩක් වෙලාවට offers යන වෙලාවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් $8ක් 8.50ක් වගේ තමයි මේක වෙන්නේ. ඉතින් ඊළඟට සීනි අරන් තියෙනවා. මේ සීනි නම් මාරම ලාභයි. මේක මම හිතන්නේ කිලෝ එකේ පැකට් එකක්. කිලෝ එකේ පැකට් එක වෙන්නේ $1 ගාණක් හරි $2ක් වගේ තමයි. ඊට වැඩි නම් වෙන්නේ නැහැ. ඊළඟට ඉතින් තියෙන්නේ කඩචෝරු වගේක්, පීනට් එකක්, ෆ්‍රින්ගල්ස් එකක්. ඊළඟට ගත්තා කුස්කුස් එකක්. මේක ඇත්තම මම නම් try කරලා නැහැ ලංකාවේ ඉද්දිවත්. මම දැකලා තියෙනවා නේද කීල්ස් එකේ තියෙනවා. ඔයා කාලා තියෙනවද? නෑ මං කාලා නැහැ. කොහොමද ඔයා දැන් තු මං කන්නේ. මේකත් ඉතින් try කරලා බලන්න ගත්තා. මම අහලා තියෙනවා මේක ටිකක් healthy කියලා. ඉතින් ගත්තා corn flour එකක්, biscuit powder. මේ ඕන තරම් තියෙන දේවල් තමයි මේ pasta, spaghetti ඒ වගේ දේවල්. ඉතින් මේක ගත්තා. chicken breast එකක්. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන chicken breast එක. මේක $7.95ක් වගේ ගාණක් වගේ තමයි එන්නේ. ගණන් මම මේ roughly කියන්නේ මට හරියට මතක නැහැ හැම එකේ ගාණ. ඊළඟට තියෙනවා curry leaves, pandan leaves. ඉතින් කියන්න ඕනේ සිංගප්පූරුවල ඔයාලා මෙහාට එන්න කෙනෙක් නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හැම තැනකම මේවා තියෙනවා. ඉතින් අනිත් රටවල් වල වගේ අර රෙයා කියන්න නෑ. හැම තැනකම තියෙනවා. ඕනලාගේ මුරුගන් එකේ නිකනුත් දෙනවා. මේක cheddar cheese ඇන්කර් එකෙන් ගත්තේ මේ තුනම. ඒ කියන්නේ මෙතන මම හිතන්නේ 36ක් තියෙනවා. මේ ඔක්කොටම උනේ $9.20ක්. කොකනට් ක්‍රීම් එක මේ එකක් වෙනවා $1.20ක්. කලින් නම් $1ට තිබ්බේ. දැන් පොඩක් ගණන් ගිහිල්ලා තියෙන එකක් 1.20ක්. ඊළඟට breaded coconut. ඉතින් අපිට මෙහි මුරුගන් එකේ නම් සමහර වෙලාවට පොල් තියනවා. ඉන්නවනේ මම නම් ගේන්නේ නැහැ. මට මේක ලේසි. මේක සාමාන්‍යයෙන් $2ක් වගේ දෙකයි පොඩි ගාණක් වගේ තමයි වෙන්නේ. මේක නම් ඇත්තටම අපේ ගෙදර අනිවාර්යෙන් තියෙන දෙයක්. ඒෂ් කණ්ඩ ආසම දෙයක්. ඉතින් එයාට අනිවාර්යෙන් මේක ගේනවා. මම shopping කරන්න ගියාම මේක සාමාන්‍යයෙන් සමහර දවස් වලට offers තියෙනවා. මේ දවස්වල offer එකක් නැහැ. $12ක් වගේ වෙනවා. මේ එක පැකට් එකක් cashew baked cashew කියන්නේ. meatball එකක් මේක $3යි ගාණක් වගේ වෙන්නේ. ඊළඟට තියෙනවා sausage එකක්. මෙහි සිංගප්පූරුවල sausage මාර ලාභයි. ඉතින් ඔයාලට $1.50 ඉඳන් ඕන විදියට ගණන් වලට sausage තියෙනවා. තමන්ට කැමති විදියට ගන්න පුළුවන්. එහෙනම් මම කලින් try කරලා නැහැ. මේක මේ තිබ්බේ half baked cheese cake කියලා එකක් අරන් ආව try කරන්න. මම තමයි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට ආසයි. ඊළඟට තියෙනවා Nescafe. මේකත් එස්ට ගෙනාවේ. ඉතින් මේ පැකට් එකක් වෙනවා $7ක් වගේ ගාණක්. කර්ඩ් එකක්. මේක $3ක් වගේ වෙන්නේ. 2යි ගාණක් 3ක් වගේ වෙන්නේ. ඉතින් මේක KitKat එකක්. මේක නා fair price එකෙන් නෙමෙයි මම ගත්තේ. මම ජපාන් හෝම් එකට ගිය වෙලාවේ ගත්තේ. මේක $3යි ගාණක් වගේ වුණේ. ඉතින් ඔයාලා චොක්ලට් ගන්නකොට පොඩ්ඩක් කන්ට්‍රි එක බලලා ගන්න. මේක UK වල එකක්. ඉතින් අර මැලේසියන් එක එච්චරම රස නැහැ. මේක $3යි ගාණක් තමයි මේ KitKat එකට උනේ.
ෆිෂ් බර්ගර් පැටි එකක්. මේක මම කලින් ගෙනෙල්ලා නැහැ. චිකන් එක ගේනවා අපි නිතරම. ඉතින් පොඩි වෙනසකටත් එක්ක ෆිෂ් එක ගෙනාවා මේ පාර. මොකද අපි ළඟදි කෑව නේද මේ බර්ගර් කින් එක. මේක කලින් ගෙනන්න දුනාට ළඟදි ෆිෂ් බර්ගර් එකක් ගෙනාවා. ඉතින් ඒක ඉඳ වෙන්න ඇති දේ මම අරන් ආවා. ඉතින් මේක ඩොලර් හරියටම 6යි. බර්ගර් සදන්න ඕනේ හින්දා බර්ගර් බන් සෙට් එකකුත් ගෙනාවා. මේකේ නම් ප්‍රයිස් එක ගහලම තියෙනවා ඩොලර් 2.30. ඉතින් පරිප්පු එකකුත් ගත්තා. මේකත් සාමාන්‍යයෙන් ඩොලර් 3කට අඩුයි 2 ගාණක් වගේ වෙන්නේ. ඉඟුරු අරන් තියෙනවා. ප්‍රයිස් එකෙන් ගත්ත බඩ ටික ඔය විදිහට තමයි එතන තියෙන ග්‍රොසරිස් ටික. ඊළඟට මම පළතුරු ගන්න ගියා ජයන්ට් එකට. ඉතින් ඇපල් අරන් තියෙනවා. මෙහි ඇපල් නම් ඇත්තටම මේ මාර විදිහට තියෙනවා කියන්නේ. ඇපල් තමයි ලංකාවේ කොටේවල ගස්ලපු වගේ තියෙන පළතුර. ඒක එක හැඩෙන් එක පාටට තියෙනවා. දැන් මේකේ ගෙඩි පහ වෙන්නේ ඩොලර් 3.55යි. මේ ජයන්ට් එකේ ගොඩක් වෙලාවට පළතුරු වලට ඔෆර් දානවා. ඉතින් දැන් මේකත් ඔයාලට පේනවා ඇති මේ ඔෆර් දාපු එකක් 50 ඔෆර් එකක්. ඉතින් මේක 1 ගාණයි උනේ. ඒකත් මම අරගෙන සමහර දවස් වලට නම් සමහර දවස් කියන්නේ ගොඩක් දවස් වලට මිදි ගණන් අඩු වෙනකොට මේ දවස් වල මිදි ටිකක් ගණන් වැඩි. මේ එක බොක්ස් එකක් ඩොලර් 5ක් විතර වෙනවා. මම ඉක්මනට පෙන්නන්නම් මොකද වෙලාව යනවා. ඊළඟට ගත්තා කෙසෙල්. ඒකේ ප්‍රයිස් එක තියෙනවා 1.60යි වෙන්නේ මේ ගෙඩි හතරටම. සිංගප්පූරුවල ඇත්තටම කියන්න ඕනේ අවුරුද්දේ හැම දවසකම අඹ හොයා ගන්න පුළුවන් රටක්. මෙහාට තායිලන්ඩ් වලින් එතකොට මැලේසියා වලින් ඒ වගේ රටවල් වලින් අඹ ගෙන්නනවා. ඉතින් මේ කාලේ කියන්නේ අඹ මාර විදියට තියෙනවා. මං හිතන්නේ සීසන් එක වෙන්න ඇති. ඉතින් දැන් මෙන්න මේ අඹ වර්ගය අපි කලින් කාලා නැහැ. මේක මේ රේන්බෝ මැංගෝ කියලා වගේ තමයි මට නම මතක. මේකේ ගෙඩි හතරක්ම ඩොලර් 2යි මේ දවස්වල. ඉතින් ගොඩක් ගණන් අඩුයි. ඉතින් මම try කරන්නත් එක එකකින් අරන් ආවා. එළවලු ගද්දි ගොඩක් වෙලාවට අපි එළවලු ගන්න මාකට් එකට යනවා. සිංගප්පූරුවල තියෙනවා වෙට් මාකට් කියලා එකක්. ඉතින් ඒකේ එළවලු ගොඩක් ලාභයි. ඒ වගේම තමයි ෆ්‍රෙෂ්. ඉතින් මුරුගන් එකෙනුත් ගන්න පුළුවන්. ඒ වගේම මේ ලංකාවේ අපි කන ඔය හැම එළවලු වර්ගෙම වගේ තියෙනවා. ඉතින් මම අද ගත්තේ ගෝවා විතරයි. මොකද අපි මාකට් එකෙන් ගත්ත එළවලු ගෙදර තියෙලාවට අපි නම් බාස්මති හාල් එක කන්න එච්චරම ආස නැහැ. මොකද මෙහි ගොඩක්ම තියෙන්නේ බාස්මති එක. ඉතින් ඉන්දියන් කඩේ තියෙනවා මේ වාඩා කොලම් රයිස් කියලායි බ්‍රෝකන් රයිස් කියලායි. ඔව් මේක මේ බඩ කොලම් කියන එක අපිත් මෙහාවට පස්සේ තමයි දැනගත්තේ. මේක අපි හදලා බලපුවම නිකන් ලංකාවේ කීර එක වගේ නේ. කීර සම්බයික වගේමයි. ඊට පස්සේ මේක නම් බ්‍රෝකන් රයිස් එක නැති ලංකාවේ වල දන්නව ඇති. හැබැයි මේක මෙහෙක මන් දන්නේ ලංකාවේ එක එකමද කියලා. අපි ලංකාවේ මේක කාලා නැහැ. හැබැයි මෙහෙනේ කනවා මාරම රහයිනේ. මේ දෙකම කියන්නේ මේ වාඩා කොලම් රයිස් කියන එකත් ඩොලර් 4යි ගාණක් 5කට කිට්ටුයි. මේකත් ඒ විදිහම තමයි. ඉතින් ඊට වඩා අඩුවට හාල් ඕන තරම් මේ හොයාගන්න. දැන් බාස්මති අඩුයි වැඩි නේ. බාස්මති එකත් ඩොලර් 4ක් වගේ වෙනවා කිලෝ එකක්. ඉතින් ඊට වඩා මේ අර මෙයාලගේ තියෙනවා රයිස් එකක් අපිට වැඩි ගෙනෙල්ලම නැහැ. ඉතින් ඒක ගණන් අඩුයි. ගොඩක්ම අඩුවට තියෙනවා. තායි රයිස් එකක් තියෙනවා. ඊට පස්සේ කියන්නේ ඒවා සමහර ඒවා තියෙනවා අර ෆ්‍රැග්‍රන්ට් රයිස් කියලා. ඒකේ පොඩි ස්මෙල් එකක් එනවා. ඒ ස්මෙල් එක කියන්නේ ඇලෙනවා වගේ තියෙනවා. ඒකත් සමහරු කනවා. ඉතින් අපේ යාළුවෝත් සමහරු කනවා. ඉතින් අපි නම් ඒක ගන්නෙ නැහැ. පරාටත් අපේ ගෙදර නිතරම කන කෑමක්. ඉතින් මම එක එක වර්ග try කරනවා. අද ගත්තේ මුරුගන් එකෙන් මේකේ තියෙන මේ පොටැටෝ ෆිලිං එකක් මැද්දට දාලා තියෙනවා කියලා තමයි. දන්න ඇති අලු පරාටා කියලා මම හිතන්නේ. මම නම් කාලා නැහැ කලින්. ඔව් මං කාලත් නැහැ. මේක කියන්නේ අල මැද්දට ෆිල් කරලා ඇත්තේ. ඉතින් මේක පොඩ්ඩක් කියන්න ඕනේ. ඉතින් ජේයි මායි දෙන්නම සාමාන්‍යයෙන් අපි අලුත් කෑම try කරනවා. ඉතින් අපි දැක්කොත් දැන් අන්තිම තමයි මේ සිංගප්පූරුවේදී ඉතින් ගොඩ මේ වගේ items තියෙනවා නේද? try කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් variety එකක් තියෙනවා. ඉතින් මේක අරගෙන ආවා. මේක හැබැයි ඉතින් ටිකක් පාඩුයි අනිත් පරාටයකට වඩා. මොකද මේකේ පරාට 4යි තියෙන්නේ. ඒ 4 පැක් එකම ඩොලර් 3ක් වෙනවා. පපඩම් එකක්. ඉතින් අපි නම් වැඩියෙන් පපඩම් කැවෙන්නේ නැහැ. ඒ උනාට එකක් ගෙනලා තියාගන්නවා හිතුන වෙලාවට කන්න. මේක උනේත් ඩොලර් 1.80ක් වගේ හිම ගානක් තමයි උනේ. කැෂුව එක මේක තමයි මම උයන්න පාවිච්චි කරන කැෂුව එක. ඉතින් මේක ආයෙත් ප්‍රයිස් එක ගහලාම තියෙනවා ඩොලර් 8යි වෙන්නේ. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි මේ සතියට ගෙනාවේ. ඉතින් සමහර බඩු නම් සතියකට වඩා තියාගන්නත් පුළුවන්. සමහර ඒවා සතිය මැද ඉවර වෙන ඒවාත් තියෙනවා. ඉතින් ගෙදර තියෙන බඩුත් එක්ක අඩුපාඩු බඩු ටික තමයි මේ අරන් ආවේ. ඉතින් මම හිතනවා මේකේ අර ටෝටල් බිල් එක වලත් එක්ක ෂෙයා කරගත්තට වැඩක් නැහැ. අර මම කින් එකට මතක විදිහට ප්‍රයිස් එක කිව්වා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ දවස්වල නේද යන රේට් එක. ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් ඒ කියන්නේ කාලෙන් කාලට දැන් අපෙන් සමහරව අහනවා ලංකාවේ මේ ප්‍රයිස් එක එක කම්පෙයාර් කරලා කියන්න කියලා. ඉතින් ඒක ඉතින් අපිට එක එක ගාන හදන්න බෑ. හැබැයි සිංගප්පූරුවල මේ දැන් අපි අද මේ වීඩියෝ කරන් ඉන්නේ 2025 ජූනි මාසේ. ඉතින් ඒ වෙනකොට 232 න් තමයි රේට් එක යන්නේ. කැමති අයට පුළුවන් කන්වර්ට් කරලා හදා ගන්න. ඔව්. ඉතින් එහෙනම් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.